තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරි මුව මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙන එන දහම් පණිවිඩයයි මේ. පළමුව ඒ උත්තම තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා. ඒ වගේම උදා වූ මේ මක් මාසය සාමයේ සෞභාග්‍යයෙන් සතුටෙන් සහ පිනෙන් ඉතිරේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දානය කරන්නේ තරුණ භික්ෂූන්න් දෙදෙනාගේ කතාව පිළිබඳව. ඉතින් හෙළදිව කම්පුව ගමක තරුණ මෙහෙණියෝ දෙන්නෙක් ගඟේ නෑමට ගියා. නාන්න වූ ඒ දෙදෙනාගෙන් එක් මෙහෙණිය කිඹුලෙක් අල්ලාගෙන යූරාසලින් ඇදගෙන ගියා. දෙවනි මෙහෙණිය කෑ ගසන්නට පටන් ගත්තා. ඇතැම් මිනිස්සු බයේ පලා ගියා. එක මිනිසෙක් ඉදිරියට આવුත් ආර්යාවෙනි මේ කුමක්දයි කියලා විමසුවා. ඇය වහා ගොඩට ඇවිත් කිඹුලෙකු විසින් "ඕ අල්වා ගත්තායි" කිව්වා. ආර්යාවෙනි බය නොවනු මැනවි. මම ඇය මුදවන්නෙමි කියලා කිරිච්චියත් අතට අරගෙන දියට බැස්සා. කිඹුලට අහු වුණ භික්ෂුණිය කිඹුල් කටේ කම්පා වෙමින් මේ මිනිසා මා මුදවා ගන්නට එන්නේ යයි දැනගත්තා. මට ජීවිතයට වඩා භාග්‍යවත් සම්බුදු පියාණන් පැන වූ ශික්ෂාපදයේ රැකීම මැනවයි ඇයට සිතුණා. එහෙම හිතලා ඇය මෙහෙම කිව්වා. උපාසකය මා වෙත එන්න එපා. මා ස්පර්ශ කරන්නට එපා කියලා කිව්වා. ඒ කීමත් සමගම කිඹුලා භික්ෂුණිය අතහැර දියේ ගිලුණා. පීනාගිය මිනිසා ඇගේ පැත්තකින් සිටියා. ඈ ගොඩට ඇවිත් එහිම නැවතී භාවනා කොට රහත් ඵලයට පත් වුණා. ඉතිරි භික්ෂුණිය බොහෝ දුර පලා ගිය නමුත් ගම් යුරේ සිටගෙන දුකටපත් යෙහෙළිය දැක නැවත හැරී ආවා. මෙහිදී තුවාල ලැබූ භික්ෂුණියට මහත් වේදනා ඇති වූ නමුත් පුරුෂයන් විසින් ඔසවාගෙන යනු ලැබීම නොකමැති නිසා අහසට නැගී ඊර්තියෙන්ම ගියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පුරුෂයෙකු ස්පර්ශ කිරීමෙන් භික්ෂුණිය පරාජිකාපත්තියට පැමිණෙනවා කියලා දේශනා කළා. ඒ නිසා තමයි ඒ භික්ෂුණිය තමන්ගේ ජීවිතේ නැති වුණත් පිරිමියෙකුට ස්පර්ශ කරන්න එපා කියලා ඒ පුරුෂයාව නැවැත්තුවේ. ඉතින් බලන්නකෝ සිල්පද ආරක්ෂා කරන අය තමන්ගේ ජීවිතයේ දෙවනි කොට සලකලා ශික්ෂාපදය පළවෙනි කොට සලකනවා. ඒ නිසා ඔබත් ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ කියවන යම් දෙයක් මෙය නොකළ මැනවයි මෙය කළ මැනවයි කියලා ඒ විදිහෙම ජීවිතයට ගලපගෙන ඒ විදිහටම කටයුතු කරන්න. එතකොට මේ ස්වභාව දහමේ නිති රැකවරණය ඔබට ලැබෙනවා. ඉතින් එදා ඒ භික්ෂුණිය අර පුරුෂයාට අල්ලගෙන බේර ගන්න දුන්නා නම් ඒ පුරුෂයා විසින් කිඹුලටත් හානියක් කරනවා. ඒ භික්ෂුණියගේ ශික්ෂාපදයක් කැඩෙනවා. ඉතින් එතන හැමෝටම යහපතක් වෙන්නේ. නමුත් ඒ භික්ෂුණිය මුල් තැන දුන්නේ බුදු සිරිමුව මඩලින් දේශනා කොට වදාලා වූ උතුම් සිල්පදයට. ඒ නිසා මගේ ජීවිතේ නැති වුණත් මේ පුරුෂයා මාව අල්ලන්න හොඳ නෑ. ඒ නිසා කියලා එයා ඒ පුරුෂයාට එන්න එපා කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ ඒ සීලයේ ආනුභාවයට අර කිඹුලට තව දුරටත් මේ භික්ෂුණිය අල්ලගෙන ඉන්න නොහැකි වුණා. ඒ තමයි සීලයේ ආනුභාවය. ඉතින් මෙවන් ඊ타මත් සීලයෙන් ජීවිතේ රැක්ගත් ඊ타මත් කතන්දර අපි අහලා තියෙනවා. සීලය මොනතරම් ප්‍රබලද? සීලය තමයි අපට තියෙන එකම රැකවරණය. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපේ සීලය ශක්තිමත් නම් මේ ලෝකේ කිසිම කෙනෙකුට අපේ සීලය බලවත් නම් අපිට හානියක් කරන්නට බෑ. ඒ බලවත් සීලය විසින් අපිට රැකවරණය සලසනවා. ඒ නිසා ඔබ කිසිම විටක සිල්පද ඉක්මවා යන්න එපා. සිල්පද ඉක්මවා ගිහිලා මොන දේ ලැබුවත් වැඩක් නැහැ. ඒවට රැකවරණයක් නැහැ. Tamanට රැකවරණයක් නැහැ. මෙලවත් නැහැ, පරලවත් නැහැ. ඒ නිසා තම දිවි හිමියෙන් තමන්ගේ සිල්පදය ආරක්ෂා කරගන්න. සත්පුරුෂ ඔබ වෙත ගෙන ආපු උතුම් දහම් පණිවිඩය මෙතකින් නිමා කරනවා. වාසනාවන්ත ඔබත් දිවි හිමියෙන් තමා විසින් ආරක්ෂා කරන්නා වූ ඒ සීලයන් ආරක්ෂා කරගෙන මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන උතුම් අමා මහ නිවනේ නිවි සැනසෙන්න කටයුතු කරන්න. හැම දිනාටම